Okay. Hari. Yes, can. මට කැමරාව ඔන් කරන්න බෑ කැමරාව මොකක්ද වෙන්නේ කැමරා මොකක්ද වෙලා අල්ලලා පොලේ ගහන්න කැමරා ප්‍රශ්නය අල්ලලා පොලේ ගහන්න හරි ආයිබෝවන් ඕකේ දිදුල කමන්නේ එන්න හැබැයි මං අවබෝධයෙන් ඉන්නේ කියලා අහනවා හරි හරි ආයිබෝවන් අයබෝවන් ටීචර් ආයිබෝවන් ආයිබෝවන් රයිට් බිනේව් හරි ආරෝණි අනං අසනීපින් ඉන්නේ මට කිව්වා ඕකේ අපේ අද යමු මොකද්ද පාඩම උම්මංග ජාතකය උම්මග්ග ජාතකය තමයි මොකද්ද පාඩමේ නම උපාය කුසලතාවෙන් යුතු වෙමු පෙරලා ගන්න හැමෝම 11 වෙනි පාඩම කවුද අපේ යසඳු නිව් ස්ටුඩන්ට් කෙනෙක්ද යසඳු යස් ටීචර් කොයිද ඉස්කෝලේ පුතේ මහානාම කොළඹ මහානාම හරිද යස් ඕකේ හරි යසඳු ඉස්කෝලේ කීවෙනි පාඩමේද මේ වෙනකොට ඉන්නේ පුතා උම්මංග ජාතකයේ පාඩමේ තමයි උම්මග්ග ජාතකෙමයි ඉන්නේ අපි අද ඒක පාස් කරමු හරිද හරි අපි අද ඒක පාස් කරලා යන්න හරි ඕකේ යසඳු මෙහෙමයි දැන් ඔයාටත් කියන්න කාරණාවක් තියෙනවා අපිට ක්‍රියාකාරකම් සංග්‍රහයක් තියෙනවා පුතේ අපිට කරන්න ඕනි පොතක් තියෙනවා ඊළඟ දවසේ එනකොට ඒ පොත print out අරගෙන පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ මේ හැම ළමයෙක් ළඟම තියෙනවා විනාඩියකට පෙන්නන්න කට්ටිය යාළුවන්ට අර තියෙන හැමෝම ළඟ බුද්ධ ධර්මයේ ටීචර් කෙනා මුල පිටුවේ මේක පුස්කොළ පොතක් වගේ ටීචර් කෙනෙක් හරි යාළුවෝ ළඟ තියෙනවා අර 8 ශ්‍රේණිය ක්‍රියාකාරකම් සංග්‍රහය බුද්ධ ධර්මයේ කියලා පොත හරි අන්න ඒක ඊළඟ දවසේ එනකොට අරගෙන එන්න ඕනේ පැහැදිලිද යසඳු යස් ටීචර් ඕකේ ඔක්කොම ප්‍රශ්න ටයිප් වෙලා තියෙනවා අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ හරි ප්‍රශ්න වලට පිළිතුරු ලියාගෙන යන්න තියෙනවා ඕකේ අපි පටන් ගමු සෙනුල එනික්මන්ට සෙනුල ඇහෙනවද ටීචර් සෙනුල සෙනුල නිව් ස්ටුඩන්ට් කෙනෙක්ද සෙනුල හිටපු කෙනෙක්ද මට සෙනුලව මතක නෑනේ හිටියද හරි එකපාරක් ඇවිත් තියෙනවා අද දෙවෙනි පාර හරි එන්න එන ඉක්මනට හරි පාඩමේ නම 11 පාඩම් පෙරලා ගන්න උපාය කුසලතාවයෙන් යුතු වෙමු උපාය කුසලතාවෙන් යුතු වෙමු ඉක්මනට අනික් අය වීඩියෝස් ඔන් කරගන්න නැත්නම් මම පන්නනවා පන්තියෙන් උපාය කුසලතාවෙන් යුතු වෙමු හරි වීඩියෝස් ඕෆ් කරලා හිටියාම මට මේ ගුරු නිවසෙන් අහද්දී මම මේකට වග උත්තර බඳින්න ඕනි. ඇයි මේ ළමයි වීඩියෝස් ඕෆ් කරගෙන ඉන්නේ කියන කාරණාවට. එතකොට මාව අහුවෙන්නේ. ඔයාලා මාව හිර කරන්නේ. එහෙම බෑ. හරි? රයිට්. පාඩම අපි සාකච්ඡා කරමු. අපිට අද කතා කරන්න තියෙන ළමයි ජාතක කතාවක් පිළිබඳව. මොකද ජාතක කතාව? උම්මග්ග ජාතකය. මම ඒක කලින්ම මෙසේජ් එකක් දැම්මා අද කරන්නේ මෙන්න මේ පාඩමේ මෙන්න මේ කොටස කියන එක. හරි? හොඳයි. අපි දිසුලි ඉක්මනට එන. දිසුලි ටීචර් මොනවද කරන්න කිව්වේ ටීචර්? දිසුලි ටීචර් කරන්න ගත්තා විතරයි තාම. හරි? 11 පාඩම් පෙරලා ගන්න. ඕකේ ටීචර්. ඒ පාඩම හොඳට අවබෝධ කරගන්න නම් අහන් ඉන්න ඕනේ. හරිද? ඔන්න. පළවෙනි ඡේදය සහ මං කියන තැන් මාක් කරගන්න. සියලු දෙනා පොත පෙරලා ගන්න. පිටු අංක 78 අවබෝධයෙන් බලාගෙන ඉන්න. හරි? වටපිට අම්මා යන්නේ කොහෙද තාත්තා යන්නේ කොහෙද ඒ පැති බල බල ඉන්න නෙමෙයි. ඒ මොනොත් මේකේ කොටස් මග ඇරෙනවා. මගේ පුතාලට ආදරෙන් කියන්නේ. හොඳේ? හරි. පටන් ගමු. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග ඔන්න මහින්දාගමනය සිදු වුණේ කොයි සියවසේද? ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අන්න right. very good. හරි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී තමයි මහින්දාගමනය සිදු වුණේ. මාක් කරගන්න.
වැඩම වීමත් සමග ලක්වැසියන්ට පාලි ත්‍රිපිටකය මෙන්ම අටුවාද දායාද විය. අටුවා යනු බුද්ධ වචනය සඳහා සපයන ලද අර්ථකථන සමූහයයි. දැන් අපේ ලංකාවට බුදුදහම ලැබුණට පස්සේ මිහිඳු හාමුදුරන්ගේ ආගමනයත් එක්ක බුදුදහම ලැබුණට පස්සේ අපිට ත්‍රිපිටකය දායාද වුණානේ. ත්‍රිපිටකය කියන්නේ කොටස් තුනක්. මොනවාද බිනෙව් ත්‍රිපිටකය? මොගන්නලා තියෙනවා කලින්. මොනවාද ත්‍රිපිටකය? බිනෙව් මට කලිනුත් බිනෙව් කියලා තියෙනවා. මොනවාද ත්‍රිපිටකය? සූත්‍ර පිටකය කෝ අභිධර්ම හරි සඳුරු කියන්න ත්‍රිපිටකය මොනවාද? අහනවා විභාගෙට. සූත්‍ර විනය අභිධර්මය. මේ කියන කොටස් එහෙම නැත්නම් මේ තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු සමස්ත සාරය කොටස් තුනකට බෙදිලා. සූත්‍ර පැත්තේ තියෙනවා සූත්‍ර පිටකය, විනය ගැන පැහැදිලි කරලා තියෙන්නේ විනය පිටකේ. ඊටා ගැඹුරු ධර්ම කොටස් තියෙන්නේ අභිධර්ම පිටකේ. මේ තමයි ත්‍රිපිටකය. එතකොට මහින්දාගමනයෙන් පස්සේ ලංකාවට බුදුදහම ලැබුණාට පස්සේ අපිට මේ ත්‍රිපිටකය දායාද වුණා. මේ කියන ධර්ම කරුණු අපිට දායාද වුණා. ඒ ඔස්සේ ළමයි අටුවා කියලා ග්‍රන්ථ වර්ගයක් අපිට දායාද වුණා. අපි මේවට අටුවා නැත්නම් අට කතා කියලා කියනවා. මොනවද මේ අටුවා හේවත් අට කතා කියලා කියන්නේ? අටුවා ධර්ම වචනය. හරි. ඒක ඔයාලගේ පොතේ ඔහොමම තියෙන විදිහට මම සරල කරන්න. පාලියෙන් තියෙන ධර්ම කරුණු පුතේ අපිට එකපාරම අවබෝධ කරගන්න බෑ. පුළුවන් ද ඔයගලන්ට පාලිය එකපාරට අවබෝධ කරගන්න? බෑ. ඔව් සිංහලයටත් පාලි බෑ. අපි මේක පුතේ හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. පාලි කියන දේ අපිට නිකම්ම අවබෝධ වෙන්නේ අපි හොඳට අධ්‍යයනය කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. හරි? දැන් පාලි ධම්මපද ගාතාවක් ගන්න. ධම්මපද ගාතාවක් ගත්ත කියලා අපිට එකපාර මේක කියවපු සැනින් ඔලුවට යන්නේ නෑනේ. එහෙනම් මේ අටුවා කියලා කියන්නේ පාලියෙන් තිබ්බ ත්‍රිපිටක ග්‍රන්ථ සරල බසින් ලියවිච්ච ග්‍රන්ථ. පැහැදිලිද හැමෝටම? පාලියෙන් තිබ්බ ත්‍රිපිටක ග්‍රන්ථ සරලවම ලියවිච්ච ග්‍රන්ථ තමයි අටුවා හෙවත් අට කතා කියලා කියන්නේ. හරි ආයෙත් පොතට එන්න. එහිදී සූත්‍ර පිටකයේ කුද්දක නිකායට ඇතුළත් වූ ග්‍රන්ථ 15න් එකක් වූ ජාතක පාළිය නම් ගාථා සංග්‍රහය සඳහාද අට කතා සැපයින. ඔන්න ඔයාලගේ PDF එකේ නම් ඕක සරලවම chart එකකින් ඇඳලා දීලා තියෙනව නේද? යන්කො PDF එකට ඉක්මනට. PDF එකට යන්න. ඔන්න ත්‍රිපිටකය බෙදලා දීලා තියෙනවා. සූත්‍ර පිටකයයි විනය පිටකයයි අභිධර්ම පිටකයයි කියලා. හරි? මේ ත්‍රිපිටකය එමෙතන මේ සූත්‍ර පිටකය නැවත නිකායන් 5කට බෙදෙනවා. නිකායන් කීයකටද ළමයි? 5කට බෙදෙනවා. මොනවද මේ නිකායන් 5 දීලා තියෙනවා? දීඝනිකාය, දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. දීපම් මචන් සයිමන්ගේ අලුත් කුඩේ නේද? අහලා තියෙනවද? දීපම් මචන් සයිමන්ගේ අලුත් කුඩේ. කොහමද? දීපම් කියන්නේ දීඝනිකාය. දීපම් කියන්නේ දීඝනිකාය, මචන් කියන්නේ මජ්ක්‍ධිම නිකාය. ඊළඟට දීපම් මචන් සයිමන් සංයුක්ත නිකාය, අලුත් කිව්වහම අංගුත්තර නිකාය, කුඩේ කිව්වහම කුද්දක නිකාය. ඔයාලගේ මේ PDF එකේ එහෙම නැත්නම් අපේ ක්‍රියාකාරකම් සංග්‍රහයේ සූත්‍ර පිටකයේ බෙදෙන නිකායන් 5 දීලා තියෙනවා. දීඝ, මජ්ක්‍ධිම, ඊළඟට සංයුක්ත, අංගුත්තර, කුද්දක. ළමයි ඔතනදී ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට විභාගෙට ආපුවම ලියන්නේ මේකට බුද්දක කියලා. බුද්දක කියලා නිකායක් නෑ. බ නෙමෙයි මහ ප්‍රාණ ක. දන්නවනේ සිංහල වලට ක නේද? කු. ගොඩක් අය ලියන්නේ බුද්දක නිකාය කියලා. බුද්දක කියලා නිකායක් නෑ හොඳේ. හරි? කුද්දක නිකාය. එතකොට ඔය කියන ජාතක පාළිය අයත් වෙන්නේ කොයි
නිකායටද මේ පහෙන්? හා? ජාතක පාළිය අයිති වෙන්නේ ජාතක පාළිය කියන ග්‍රන්ථය අයිති වෙන්නේ මේ දීඝනිකාය මජ්ක්‍ධිම සංයුක්ත කුද්දක නිකායට. කුද්දක නිකායට ආයත් ග්‍රන්ථයක් තමයි ජාතක පාළිය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට මේ ජාතක පාළිය ටික කාලයක් ඔස්සේ ටිකෙන් ටික ඛණ්ඩණය වෙනවා. එහෙම නැත්නම් ටිකෙන් ටික වෙනස් වෙවි යනවා. කාලයත් එක්ක 550 ජාතක විදිහට නැවත රචනය සිදු වෙනවා. නැවත රචනා වෙනවා. මොන යුගයේදීද? මොකද්ද යුගය? කුරුණෑගල සාහිත්‍ය යුගයේදී. ඔව්. එහෙමත් අපි කියනවා හස්ති ශෛලපුර යුගය කියලා. කුරුණෑගල යුගයේවත් හස්ති ශෛලපුර යුගයේදී මේ ජාතක පාළිය ටිකෙන් ටික ඛණ්ඩණය වෙලා එනවා 550 ජාතක පොත කියලා. පැහැදිලිද? ඒත් ඒ තියෙන්නේ 547යි 10න් ගුණාකාරයක් විදිහට අර්ථ දක්වන විදිහට 550 දක්වනවා. ආසන්න අගයට වටේලා තමයි අපි 550 කියලා කියන්නේ. මම ගිය සතිවල පෙන්නුවා නේද ඔයගොල්ලන්ට මේ 550 ජාතක පොත ළමයි? ටීචර් සඳුගාත් 550 පොත තියෙනවා. මේ මම කලින්ම අපි ජාතක කතාවක පාඩමක් කළේ මේ මෑතකදී මොකද්ද? මට මතක නැහැ පාඩම. තවත් අපි කලින් ජාතක කතාවක් කළා නේ මෑතකදී නැද්ද? නෑ ඔයාලගේ නෙමෙයි. 500 ඔව් මේ තියෙන්නේ 550 ජාතක පොත් වහන්සේ නමක්. පේනවද? ටීචර් සඳුගාත් ඔය පොතම තියෙනවා. හරි. මේ ප්‍රමාණය පේන. මයි ගාවත් තිබ්බා. ඔව් මට සඳුරු කියලා තියෙනවා. මේ තියෙන්නේ ඒ පොත. හරි. එතකොට මේ 550 ජාතක පොත ගැන කතා කරනකොට කතා වස්තු කීයක් තියෙනවද? 547යි ළමයි. ආසන්නතම අගයට වටේලා තමයි අපි මේ 550 කියන වචනේ යොදලා තියෙන්නේ. නමුත් කතෘ කෙනෙක් නිශ්චිතවම සඳහන් වෙන්නේ කතෘ මණ්ඩලයක්. කතෘ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා 550 ජාතක පොත කියලා අපි අවසානයේ මේකට ආසන්න අගයට වටේලා ළමයි යොදලා තියෙනවා. right. PDF එකට යන්න හැමෝම. ඔතන ඔයාලගේ PDF එකේ තියෙනවා ළමයි කුද්දක නිකාය කියන එක highlight කරගන්න. highlight තියෙනවනම් මැඩම් yes මැඩම් අර කිව්වේ මේ අර ත්‍රිපිටක ඒ කියන්නේ 550 ජාතක පොත් ඇසුරින් මේ පාඩමක් තිබ්බා කියලා. ඔව්. ඒ 7 වෙනි පාඩම. මොකද්ද පාඩම් පුතේ? මට මතක නැහැ. පමාභවෙන් මිදුණු කෙනෙක් මුළු ලෝකයම එළිය කරાવી කියලා. ඒ කියන්නේ ත්‍රිපිටකය තුනක් ත්‍රිපිටකය එතන කියලා දෙන්නේ නැති. හැබැයි මේ පාඩමේ යන්නේ ධම්මපදයේ පුතේ. හොඳේ? ග්‍රන්ථයේ ධම්මපදයේ. මේ සම්මුතිනේ ආමුදුරු පිළිවෙලට වැඩ කරන නිසා ඉක්මනට රහත් වෙන්න පුළුවන් වෙච්ච කතාව. මේ ඕක අපි මේ කලින් ඉගෙන ගත්ත තමයි. හැබැයි අපි ධම්මපදයට එක්ක ගියේ. හොඳද? right? හරි. මේක මාක් කරගන්න. කුද්දක නිකාය highlight කරගන්න. හරි? සෙනුක කොලේක ලියා ගන්න මගේ පුතා. අද PDF එක නෑනේ. හරි. ඊට පස්සේ අහනවා යුගය මොකද්ද කියලා. මොකද්ද එතෙන්ට එන්නේ? නේදලා? පොලිටි සූත්‍ර යුගය යුගය කුරුණෑගල යුගය. කුරුණෑගල යුගය. කතා ගණන 547යි. විහිණි ඉන්නවද විහිණි? දිමන්දි මං නම කිව්ව හරිද පුතාගේ? දිමන්දි දිමන්දි
පුතේ පාඩමට එන්න අපි අද කරන්නේ 11 වෙනි පාඩම. උම්මග්ග ජාතකයට අදාළ උපාය කුසලතාවෙන් යුතුවමු කියන පාඩම. පුතා ළඟ අච්චු පොත තියනවද? දිමන්දි? හරි. එන්නකෝ පිටු අංක 78ට. හරි. හරි. ඊට පස්සේ ඉන්න එකකේ ජාතකය කියලා දීලා තියෙනවා. මොකද ඒ හිස් තැනට එන්නේ? නෙතුප මොකද්ද? හිස් තැනට ඉන්න එකකින්ද ටීචර්? ඉන්න එකකේ කියන තැනට හිස් තැනට මොකක්ද එන්නේ? උම්මගේ ජාතකේ. රයිට්. උම්මග්ග ජාතකය. ඉතින් වැරදි කියන්නේ. හරිද? විහිණි පස්සේ ඇහුනේ මට. ටිකක් පරක්කු වෙලා පුතා කියන දේ. හරි? හොඳයි. අපි ආයම් PDF මේ අච්චු පොතට 78 පිටුවේ පළවෙනි ඡේදය අපි ඉන්නේ. එය ජාත කට්ට කතාව. ජාතක පාළියේ කියන ග්‍රන්ථයේ ටික කාලෙකින් ජාත කට්ට කතාව කියලා හැඳින්වුවා. නැවත කුරුණෑගල යුගයේදී පාලි ජාත කට්ට කතාව තවදුරටත් සංස්කරණය හා සංවර්ධනය කරමින් සිංහලයට නගන ලදී. යුගයෙන් යුගයේ ටික කාලෙන් මේ ග්‍රන්ථය ටික ටික වෙනස් වෙවි ආවා. එසේ සැකසුණු ග්‍රන්ථයේ 550 ජාතක පොත් වහන්සේ ලෙස හැඳින්වේ. ඉහත කී ජාතක පාළියේ ඇතුළත් වූ ගාථා බුද්ධ දේශනා වූ බැවින් ජාත කට්ට කතාව මෙන්ම සිංහල ජාතක පොත් වහන්සේ තුල ඇතුළත් වූ කතා වස්තු බුද්ධ දේශනායයි මෙරට සදහැවත් බෞද්ධයෝ විශ්වාස කරති. අපි 550 ජාතක පොත කියලා කියන්නේ නැහැ නේ 550 ජාතක පොත් වහන්සේ කියන්නේ. ඒ තරම් අපිට බුද්ධ චරිතයත් එක්ක සම්බන්ධයි ගෞරවනීය ග්‍රන්ථයක් හින්දා. උම්මග්ග ජාතකයේද එයට ඇතුළත්ය. උපාය කුසලතාවෙන් යුතුව ගැටලු වලට මුහුණ දීමට සහ ඒවා විසඳා ගැනීමට උම්මග්ග ජාතකයේන මහෞෂධ පඬිත චරිතය අපට මඟ පෙන්වයි. හරි. 78 පිටුවේ දෙවනි ඡේදෙට එන්න. 78 පිටුවේ දෙවනි ඡේදේ. ලිමන්දි. ටීචර් ලිමන්දි. ඡේදෙට එන්න 78 පිටුවේ දෙවනි ඡේදේ. ටීචර් ඔව්. මේ පිරුවානා පොත් වහන්සේ කියන්නේ එතකොට ඒකේ තියෙන බුදුහාමුදුරුවෝ ගැන නේද? පිරිත් මේ පිරුවානා පොත් වහන්සේ තුල තියෙන්නේ මොනවද? සූත්‍ර කොටස්. පිරිත්. හරි? පිරිත් කියන්නේ අපි සූත්‍ර කොටස් වලනේ. එතන සූත්‍ර පිටකයේ තියෙන මේ සූත්‍ර තමයි. මේකුත් තියෙනවා. පිරිත් පොතකුත් තියනවාද? නිකන් ඉන ගමන් අම්මට කියන්න ඕන සඳුරට කියවන්න දෙන්න කියලා. රයිට්. මොන ඡේදේ? සවැත් නුවර දෙවුරම් වෙහෙර ධම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය පිළිබඳ සාකච්ඡාවක් ඇති විය. ටීචර් මොනවද කරේ ටීචර් මගේ ඩේට් ඉවර වෙලා ලොග් අවුට් වුණා. දිසුලි එන්නකො 78 පිටුවේ දෙවෙනි ඡේදෙට ඉක්මනට. 78. ඔව් 78 පිටුවේ දෙවෙනි ඡේදේ. හරි? Thank you ටීචර්. හරි. සවැත් නුවර දෙවුරම් වෙහෙරි බුදුහාමුදුරුව වැඩ වාසය කරනකොට භික්ෂූන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාව ගැන. හරි? මේ අතරතුර එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගෙන්ද විමසා සිටියේ තමන් වහන්සේ වැඩම වීමට පෙර කුමන කතාවක නිරත වී සිටියේද යන්නයි. බුදුහාමුදුරුවෝ ඒ කතා බහ දැක්කා. උන්වහන්සේ වඩිනකොට අනික් හාමුදුරුවෝ කතා කර කර ඉන්නවා දැක්කා. බුදුහාමුදුරුවෝ අහුවා අනික් හාමුදුරුවන්ගෙන් මොනවා ගැනද කතා කර කර හිටියේ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා අපි ඔබ වහන්සේගේ ප්‍රඥා බල මහිමේ පිළිබඳ ප්‍රඥාව ගැන කතා කරමින් තමයි හිටියේ කියලා. එහිදී එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ මහණෙනි මගේ ප්‍රඥා මහිමය ප්‍රකට වූයේ අද පමණක් නෙමේ.
මගේ ප්‍රඥාව ප්‍රකට වුණේ මගේ ප්‍රඥාව ලෝකයා දැක්කේ අද විතරක් නෙමේ. සසර පෙර ආත්ම භාවවලදීත් එසේම සිදු වූ බව සඳහන් කරමින් උම්මග්ග ජාතකයේ දේශනා කළසේක. මගේ ප්‍රඥාව මේ භවයේ විතරක් නෙමේ පෙර භවයන් වලදීත් ප්‍රකට කරලා තියෙනවා කියලා ප්‍රඥාව ගැන සඳහන් වෙන උම්මග්ග ජාතකයේ ඒ මොහොතේදී දේශනා කළා. පැහැදිලිද? අරුණ්‍යා, දිමන්දි, දිසුලි, බිනෙව්. හරි. ඔන්න ඊළඟ ඡේදයේ තුන්වෙනි ඡේදෙදි හරි. තුන්වෙනි ඡේදේ. යටගිය දවස මියුළු නම් නුවරක් විය. ඔන්න මාක් කරගන්න නුවර කොහෙද කියලා. ඔයාලා කොච්චර දන්නවා කියලා පන්තියේදී කෑ ගැහුවත් වාරි භාගයට ආපුවාම ඉරිගහනේ වටයි ලියනේ වටයි මුකුත් දන්නේ. දන්නේ වටත් නොදන්න විදිහට තමයි ඉරිගහනේ. ඒ නිසා මාක් කරගන්න ළමයි. හරි? මියුළු කියලා නුවරක් තිබුණා. මේ මියුළු නුවර හිටියා පාලකේ. කවුද මේ මියුළු නුවර පාලකයා? මියුළු වේදේහ කියන රජතුමා. කවුද මියුළු නුවර පාලකයා? අය කියන්නේ වේදේහ රජතුමා. වේදේහ කියන රජතුමා. මියුළු නුවර පාලකයා උනේ වේදේහ කියන රජතුමා. වේදේහ රජු. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පඬිවරු 4 දෙනෙක් වූහ. දැන් මේ වේදේහ රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පඬිවරු 4 දෙනෙක් හිටියා. කවුද පඬිවරු කියන්නේ? පඬිවරු කියන්නේ මේ රජතුමාට උපකාරයේ සිටින පුද්ගලයන්. පඬිවරුන්ට කවුද ගත්තේ ඉස්සර? යසදු කවුද පඬිවරුන්ට ගත්තේ හොඳට දැනුම තියෙන ගුණධර්ම දන්න ආගම දහම දන්න පුද්ගලයන්. පඬිවරුන්ට ඉස්සර ගත්තේ පුතේ බමුණන්ව. හරිද? මතක තියාගන්න. බමුණෝ රජතුමාට උපදේශ අනුශාසනා කළේ එකල බමුණන්. ඔයාලා දන්නවද බමුණෝ? අහලා තියෙනවද බමුණෝ කියන අය? හරි? බමුණෝ තමයි. මොකද බමුණෝනේ කුලේ නිහළම හිටියේ. බමුණෝ තමයි රජතුමාට උපදේශ දෙන පාණ්ඩිත්‍ය වැඩිපුර ප්‍රකට කරපු පිරිස. එතකොට මේ පඬිවරු 4 දෙනෙක් හිටියා වේදේහ රජතුමාට. අර්ථයෙන් ධර්මයෙන් හැම පැත්තෙම උපදෙස් දෙන 4 දෙනෙක් හිටියා. කවුද මේ 4 දෙනා? සේනක පුක්කුස කාවින්ද දේවිද. සේනක පුක්කුස ඊළඟට කාවින්ද දේවිද. ඒ දෙන්නේ නියුණු වෙන්නේ නැති නේද? සේනක පුක්කුස කාවින්ද දේවින්ද කියලා රජමාලිගාවට ආවොත් ඒගොල්ලන්ගේ නම් වෙනස් වෙනවද? 4 දෙනෙක් හිටියා. නෑ නම් වෙනස් වෙනවද කියලා දහන්නේ? ඔව් ටීචර්. රජමාලිගාවට ආවොත් සමහරුන්ගේ නම් වෙනස් වෙනවද? නම් වෙනස් වෙනවා අඩුයි. හැබැයි ගොඩක් වෙලාවට නමින් කතා කරනවා අඩුයිනේ. පඬිතුමා ගෞරවනීයව කතා කරනවානේ. පඬිතුමා කියලා තමයි ගොඩක් වෙලාවට කතා බහ කරන්නේ. හරි? මියුළු නුවරට නැගෙනහිරින් පිහිටි යවමැදුම් ගමෙහි සිරිවඩ්ඩන නම් සිටුවරෙක් විය. මේ මියුළු නුවරට නැගෙනහිරින් පිහිටි. කොයි පැත්තෙන්ද? නැගෙනහිරින්. මියුළු නුවරට නැගෙනහිරින් පිහිටි යවමැදුම් ගමේ. ඔන්න මියුළු නුවරට නැගෙනහිරින් තිබ්බ ගමක්. මොකක්ද ඒ ගම? යවමැදුම් ගම. මොකක්ද ගම? යවමැදුම් ගම. මේ යවමැදුම් ගම හිටියා සිටුවරෙක්. කවුද ඒ සිටුවරයා? නම මොකක්ද? සිරිවඩ්ඩන. සිටුවරෙක් කියන්නේ පොසත් වගේම බලයෙන් වැඩිම පුද්ගලයා. සිටුවරු මම ඕක කලින් කියලා දීලා තියෙනවා. ළමයි සිටුවරු කියලා කියන්නේ කාටද?
යසඳු මේ කුල හතර මොකද යසඳු? යසඳු දන්නවා නම් කුල හතර කියන්න මට. කුල හතර මතක නෑ ටීචර් මට. යසඳු දැන් ඔයා මේ පාඩම දන්නවා. මොකද්ද කුල හතර? අපි කියනවා චතුර්වර්ණය කියලා. මොනවද කුල හතර? සිටු. විතරක් දාන්නේ. මොකද ටීචර් බ්‍රාහ්මණ very good. වෛශ්‍ය very good වෛශ්‍ය මං කියලා දීලා තියෙනවා කලින්. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර. ඔතන ශුද්‍ර ඒක නම් අයියෙන් කියනවා. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර. හරි? සිව් කුලය. අම්ම කිව්වේ ටීචර්. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය බානුක දෙමාපියෝ දන්නවා කියන්නේ කොච්චර වැදගත්ද? බ්‍රාහ්මණ ශාස්ත්‍රීය අම්මට උගන්වලා තියෙනවා විස්තර. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන කුල හතර තමයි චතුර්වර්ණයේ මත ඉස්සර තිබ්බ කුල. බමුණු තමයි උඩින්ම හිටියේ. ශාස්ත්‍රීය කියන්නේ රජ පෙළපත. එහෙනම් රජතුමාටත් වඩා ඉහළින්ම කුලේ හිටියේ බමුණු නේද? පැහැදිලිද? නේතුප? එතකොට මේ වෛශ්‍යයන් කියලා කියන්නේ සිටුවරුන්ට. සමාජයේ සල්ලි තියෙන වෙළඳාමේ ගියපු පිරිස. ගැල් අරගෙන කරත් අරගෙන වෙළඳාමේ ගියපු පිරිසට තමයි අපි වෛශ්‍යයන් හෙවත් සිටුවරු කියලා කිව්වේ. එතකොට ඒ ජාතකේ නම මොකද්ද ටීචර්? මොකද්ද? ඒ ජාතකේ නම මොකද්ද? උම්මග්ග ජාතකයේ දැන් අපි උම්මග්ග ජාතකයේ කොටසක් මේ සාකච්ඡා කරා. නෑ ඒක නෑ. එහෙනම් අර කිව්ව ගැල් 500ක ගැල් 500 කතාවද? මේ මොකද්ද? අපන්නක ජාතකය. අන්න රයිට්. මේ එතකොට මේ දැන් මම සිටුවරු ගැන කතා කරන්න ආවේ සිටුවරෙක් ගැන කියපු නිසා. හරි. එතකොට මේ සිරිවඩ්ඩන කියන්නේ මේ යවමැදුම් ගම හිටපු සිටුවරෙක්. රයිට්? ඔහුගේ බිරිය සුමනා නම් වූවායි. සිරිවඩ්ඩන සිටුතුමාගේ බිරිඳ කවුද? සුමනා. හරි. එම දෙපළට උපත් පින්වත් පුතු මහෞෂධ නමින් හැඳින්විය. මේ දෙන්නට දාව පුතෙක් හිටියා. මේ පුතාගේ නම මොකද්ද? මහෞෂධ. ඔන්න පුතෙක් ඉපදුනා මහෞෂධ කියලා. හරි. එම දරුවා සුවිශේෂ නුවණකින් යුක්ත වූ අතර කුඩා කල සිටම ප්‍රශ්න විසඳීමේ සමත්කම් දැක්වූ බව සඳහන් වේ. මේ මහෞෂධ හරිම බුද්ධිමත්. පුංචි කාලේ ඉඳන් හරිම බුද්ධිමත් විදියට කටයුතු කරපු දරුවෙක්. හරි? එහා පැත්ත පිටුවට එන්න. මහෞෂධයන්ගේ ප්‍රඥාව බොහෝ ජනයා අතර ප්‍රසිද්ධ විය. රජතුමාටද මේ ආරංචි විය. කාටද ආරංචි වුණේ මහෞෂධගේ ප්‍රඥාව ගැන? කාටද ආරංචි? කවුද රජතුමා? කවුද? වේදේහ රජතුමාට මහෞෂධගේ ප්‍රඥාව ගැන ආරංචි වුණා. රජතුමාගේ උපදේශක තනතුර සඳහා මහෞෂධ කුමාරයා ගෙන්වා ගැනීමට සැරසුණද ඒ සඳහා පුරෝහිත පිරිස කැමති වූයේ නැත. දැන් රජතුමාට ඕනෙකමක් තිබ්බා මහෞෂධව තමන්ගේ පුරෝහිත තනතුරකට ගෙන්න ගන්න. හැබැයි මේ හතර දෙනා කැමති වුණාද? නෑ. කවුරුත් කැමති නෑ තමන්ගේ තියෙන බුද්ධිමත් භාවයේ යටපත් වෙනාට. නේ නිසා මේ කියන සේනක පුක්කුස කාවින්ද දේවින්ද කියන අය කැමති උනේ නෑ. නොයෙක් බලෙන් වලි ගත්තේ අඳුනට කැමති නෑ. ඔව්. නොයෙක් කරුණු ඉදිරිපත් කරමින් ඒ වැළැක්වීමට උත්සාහ දැරුවහ. මේ නිසා රජතුමා විසින් මහෞෂධ කුමරා සිටි ගමේ අයට ප්‍රශ්න විසඳා දෙන ලෙසට දන්වා නොයෙක් ආකාරයෙන් සෑදූ ප්‍රශ්න යවන ලදී. දැන් මහෞෂධව ගෙන්න ගන්න මේ පඬිවරු කැමති නැති නිසා කොහොම හරි වළක්වන හින්දා රජතුමා කලේ ප්‍රශ්න හදලා මහෞෂධ ඉන්න ගමට යවනවා. ගමේ මිනිස්සුන්ට ඒවා විසඳලා එවන්න කියලා. ඉන්පසු රජතුමා තමාගේ ප්‍රධාන එසේ වූ ප්‍රශ්න විසඳා යවූයේ මහෞෂධ කුමරුගේ උපාය කුසලතාව මගිනි. දැන් ගමට යවපු ප්‍රශ්න විසඳුවේ කවුද? ගමේ ඉන්න ප්‍රඥාවන්ත
මහෞෂධ. හරි? ඉන්පසු රජතුමා තමාගේ ප්‍රධාන අනුශාසක ධූරයට පවා මෙම කුමරු පත් කර ගැනින. පස්සේ කාලෙක තමන්ගේ ප්‍රධාන අනුශාසකයා තමන්ට උපදෙස් දෙන ප්‍රධානියා බවට මහෞෂධව පත් කරගත්තා. එතකොට එහෙම යවපු ප්‍රශ්න දෙකක් ගැන තමයි අපිට මේ පාඩමේ ඇතුළත් වෙන්නේ. මොකද්ද පළවෙනියටම විසඳලා තියෙන ප්‍රශ්නය? මොකද්ද ප්‍රශ්නය? දණ්ඩක ප්‍රශ්නය. දණ්ඩක ප්‍රශ්නය. හරි. රයිට් අපි ප්‍රශ්න ටිකක් තියෙනවා කම්ප්ලීට් කරලා යමු. හරි. ප්‍රශ්න අංක 3. මොකද්ද ප්‍රශ්න අංක 3? ආක්ෂා කියවන්න බලන්න. මහෞෂධ යන නාමය කුමරුට තැබීමට හේතුව සොයා ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා අපිට මහෞෂධ යන නාමය කුමරුට තැබීමට හේතුව සොයා ලියන්න. මොකද්ද මහෞෂධ කියලා? විශේෂී නුවණකින් යුක්ත වීම. අන්න රයිට් ලියන්න. කුඩා කල සිට බුද්ධිමත්කමින් යුක්ත දරුවෙකු වීමේද. ඔව් සුවිශේෂ නුවණක් තිබ්බා. අපි ලියමු ඒක. කුඩා කල සිටම ප්‍රශ්නාංක 3 කුඩා කල සිටම සෙනුල ඊළඟ දවසේ PDF එක අරගෙන එන්න පන්තියට. සෙනුල පුතේ. හරි LMS එකේ තියෙනවා වගේ පුතේ. ඒකින් හරි නැත්නම් ටීචර්ට මැසේජ් එකක් දාලා හරි නැත්නම් ඉන්ස්ටිටියුට් එකට මැසේජ් එකක් දාලා හරි PDF එක ඉල්ල ගන්න. ඒක ඔයාලා print out ගන්න කඩේකින් ලොකු ගාණක් යන්නේ රුපියල් 300ක් 400ක් වගේ යයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් එක පොතක් වගේ හදාගෙන පන්තියට එන්න. සියලු පාඩම් ඕකේ ඇතුළත් වෙලා තියෙන්නේ. කුඩා කල සිටම ඕකේ නෑ ටීචර්. කුඩා කල සිටම සුවිශේෂී නුවණකින් කුඩා කල සිටම සුවිශේෂී නුවණකින් කුඩා කල සිටම සුවිශේෂී නුවණකින් යුක්ත වූ නිසාත් කුඩා කල සිටම සුවිශේෂී නුවණකින් යුක්ත වූ නිසාත් කුඩා කල සිටම සුවිශේෂී නුවණකින් යුක්ත වූ නිසාත් ප්‍රශ්න විසඳීමට සමත් වූ නිසාත් කියන හින්දා තමයි මහෞෂධ කියලා නම යෙදුනේ. හරිද? විහිණි ලිව්වද? හරි. ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නය මොකද්ද? දිදුල ප්‍රශ්නාංක 4. මොකද්ද 4 වෙනි ප්‍රශ්නය? දිදුල වේදේහ රජුට අනුශාසනා කළ උපදේශකවරු 4 දෙනා නම් කරයි. වේදේහ රජුට අනුශාසනා කළ උපදේශකවරු 4 දෙනා. කවුද උපදේශකවරු 4 දෙනා? සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද.
දිසුලි ලිව්වද? හරි. දෙදුර ලිව්වද? අරුණ්‍යා right. අපි යමු මුලින්ම විසඳරෝ. අපි යමු මුලින්ම විසඳපු ප්‍රශ්නය ගැන කතා කරන්න. මොකද්ද ප්‍රශ්නය? දණ්ඩක ප්‍රශ්නය. මොකද්ද පළවෙනියට විසඳපු ප්‍රශ්නය අපිට කතා කරන්න තියෙන? දණ්ඩක ප්‍රශ්නය. හරි. ටීචර් කියවනවා බලා ගන්න. මහෞෂධ කුමාරයාගේ ප්‍රඥාව විමසා බැලීම සඳහා රජතුමා නොයෙක් උපක්‍රම භාවිතා කළේය. එක් දිනක් කිහිරි ගසක දඬු කැබැල්ලක් වෙන් කරගනු ලැබිනි. එහි පොත්ත ඉවත් කොට අගමුල සොයා ගැනීමට නොහැකි වන පරිදි සකස් කරනු ලැබිනි. එසේ සකස් කළ දණ්ඩ නැගෙනහිර යවමැදුම් ගමට යවන ලෙස නියම කෙරිනි. දැන් මහෞෂධ කුමාරයාගේ ප්‍රඥාව විමසන්න රජතුමා දවසක් ඔන්න ප්‍රශ්නයක් ගොඩනගනවා. ප්‍රශ්නයක් හදනවා. මොකද්ද කරන්නේ? කිහිරි ගසක කිරි තියෙන කිහිරි ගසක දණ්ඩක් කියන්නේ මැද කොටසක් දඬු කැබැල්ලක්. කිහිරි ගසක දඬු කැබැල්ලක් ගන්නවා. මේ දඬු කැබැල්ලක් අරගෙන මේකේ පොත්ත මොකද කරන්නේ? රහිනවා. පොත්ත අයින් කරනවා. එහි පොත්ත ඉවත් කොට අගමුල සොයා ගැනීමට නොහැකි වන පරිදි සකස් කරනු ලැබිනි. දැන් මේ පොත්තක එහෙම නැත්නම් ගහක මැද කොටසක් අරගෙන ඒක පොත්ත රැස්සහම පොත්ත අයින් කරපුවාම මුලයි අගයි හොයන්න පුළුවන්ද ළමයි? මුල පැත්ත කොටසයි දෙකම එක සමානයි. අපිට හොයන්න බෑ. ඕකේ. ඒක රජතුමාගෙන් අහුවනම් ඉවරයි. රජතුමානේ මේ ප්‍රශ්නේ හදන්නේ. හරි. රජතුමා තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. හරි. රජතුමාට රජවාසලේ නිකන් ඉන්න බැහැලු ප්‍රශ්න ඕනෙමලු. ඒ නිසා තමයි ප්‍රශ්න හදන්නේ. හරි. දැන් මේ දණ්ඩේ මුලයි අගයි හොයලා දෙන්න කියලා යවමෙදුම් ගමට යවනවා. යවමෙදුම් ගම කවුද ඉන්නේ? මහෞෂධ ඉන්නවනේ නේද? එසේ අගමුල නිවර්දිව සොයා එවිය යුතුය. ගම්වාසීන්ට කිව්වා අගයි මුලයි හරියට හොයලා එවන්න කියලා. එහෙම හොයාගන්න බැරි වුණොත් දහසක දඩ මුදලුත් ගන්නවා කියලා කිව්වා. හරියට පිළිතුරු හොයාගන්න බැරි වුණොත්. එහා පිටුවට අන්න රයිට්. අසාධාරණයි. අපි අසාධාරණයට එරෙහි වෙමු. හරි. ගම්මු එක් රැස්ව වියතක් පමණ වූ ලියවා සකස් කර කිහිරි දණ්ඩක අගමුල සොයන්නේ කෙසේදයි කතා කරමින් සිටියහ. දැන් ඔන්න ගමේ මිනිස්සු එකතු වෙලා දැන් එක එක වගේ ලියනවා බලනවා මොකද්ද කරන්නේ කියලා දැන් කට්ටියට හිතා ගන්න බෑ. කිහිරි දණ්ඩේ අගයි මුලයි හොයන්නේ කොහොමද කියලා. මේ අතර සිරිවඩ්ඩන සිටුතුමාගේ පුත් මහෞෂධ කුමාරයා එය විසඳා දෙනු ඇතැයි අදහස් කළ ඔහු ඒ කුමරුට දැන්වුවා. දැන් මතක් වෙනවා. මහෞෂධ කුමාරයා ඉන්නවනේ අපේ මහෞෂධ කුමාරයාට දෙමු මේ ප්‍රශ්නේ විසඳන්න කියලා මහෞෂධට ගිහිලා කිව්වා ගමේ පිරිස. එම ප්‍රශ්නය තමාට විසඳිය හැකි බව කුමරා ගම්මුන්ට පැවසුවේය. කුමාරයා කිව්වා මට පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ සඳහා අවශ්‍ය වූයේ ජල බඳුනක් හා නූලකි. මොකද්ද මේ ප්‍රශ්නේ විසඳන්න ඕන උනේ? ජල භාජනයකුයි නූලකුයි තමයි ඕනේ උනේ. ගේ ටීචර් මොලේ කරගෙන ටීචර් එක හරි පැත්ත ගන්නේ. කුමරු වියතක් පමණ වූ කිහිරි දණ්ඩේ හරි මැද සිහින් නූලකින් ගැට ගැසෙය. දැන් මේ තියෙන දණ්ඩේ හරි මැදින් නූලෙන් ගැට ගැහුවා. පැහැදිලිද? මේ දණ්ඩේ හරි මැදින් නූලකින් අර තිබ්බ නූලෙන් ගැට ගැහුවා. නූලේ අනික් කොන අතින් අල්ලාගෙන ඔහු එය ජල භාජනයේ දැන් මේ දණ්ඩේ හරි මැදින් නූලකින් ගැට ගහලා මේ නූලෙන් තමයි මේ දණ්ඩ
ඇල්ලුවේ. පැහැදිලිද? ඔහු ඒ ජල භාජනය මත සීරුවෙන් දබක් ගාලා තිබ්බේ නෑ මේක. හිමීට අල්ලගෙන ජල භාජනයට කිට්ටු කරා. හරි? එම දණ්ඩේ එක් පැත්තක් පළමුව දියෙහි ගිලිනි. දැන් මේ හරහට අල්ලගත්ත නූලෙන් අල්ලගත්ත මේ දණ්ඩේ හිමීට ජලයට කිට්ටු කරනකොට එක පැත්තක් ජලේ මොකද උනේ? ගිලුණා. එක පැත්තක් ජලය ගිලුණා. අනෙක් පැත්ත පසුව ගිලිනි. පස්සේ තමයි ගිලුණේ අනෙක් කොටස. මහෞෂධ කුමාරයා පිරිසකින් ප්‍රශ්නයක් ඇසීය. ගසක වැඩියෙන් බර මුල් කොටසද අග කොටසද? ඔයාලා කියන්න බලන්න. ගහේ වැඩියෙන්ම ගහේ වැඩියෙන්ම බර ළමයි මෙන්න මේ කියන මුල් පැත්තට යන නැත්නම් මුලට ආසන්න මුල් කොටස. මේ උඩ කොටසට අපි කියන්නේ අග කොටස කියලා. එහෙනම් වැඩියෙන්ම බර කොයි කොටසද ළමයි? මුල් කොටස. මෙන්න මේ කියන මුල් කොටස. ගහක වැඩියෙන්ම බර මුල් කොටස. වැඩියෙන් බර මුල් කොටස බව සියල්ලෝ පැවසූහ. ඒ අනුව මෙම දණ්ඩෙහි පළමුව ගිලුණු පැත්ත මුල යයිද දෙවනුව ගිලුණු කොන ගසේ අග යයිද පෙන්වී. එහෙනම් මුලින් ගිලිලා තියෙන්නේ කොයි කොටසද? මුල් කොටස. මෙසේ කුමරු ඉතා දක්ෂ ආකාරයට ප්‍රඥාවන්තව ප්‍රශ්න විසඳූ අයුරු දැක සියලු දෙනා සතුටටපත් වූහ. තීරණය වූ පරිදි කිහිරි දණ්ඩෙහි අග මුල රජතුමාට දන්වා යවන ලදී. රජතුමාට යවුවා ප්‍රශ්නේ විසඳලා. රජතුමා මහෞෂධ කුමාරයා එම ප්‍රශ්නය විසඳූ ආකාරය අසා බෙහෙවින් සතුටටපත් විය. රජතුමාට අහන්න ලැබුණා මේ ප්‍රශ්නේ කොහොමද විසඳුවේ කියලා. රජතුමා ඒක අහලා ඉතාමත් සතුටටපත් වුණා. හරි. හොඳයි. මේකේ ඒ කොටසෙන් අපිට ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? කවුද කියන්නේ? නෙතුප. මොකක්ද අහලා තියෙන ප්‍රශ්නය? ප්‍රශ්නාංක 5. නෙතුපද? නෙතුපද? ගුටි. නෑ. නෙතුප මහෞෂධ කුමරු දණ්ඩ ප්‍රශ්නය විසඳූ ආකාරය ලියන්න. මහෞෂධ කුමරු දණ්ඩක ප්‍රශ්නය විසඳූ ආකාරය ලියන්නලු. ඔන්න. ලියමුද? දණ්ඩක ප්‍රශ්නය කොහොමද විසඳුවේ කියලා? දණ්ඩමැදි නූලක් ගැට ගසා ඒ සෙමිසෙ හරි. හෙට කියමු. දැන් ලියා ගන්නවා. හරි. කිහිරි දණ්ඩ හරි මැදින් ප්‍රශ්නාංක 5. කිහිරි දණ්ඩ හරි මැදින් නූලක් කටහගෙන ලියනවද? කිහිරි දණ්ඩ හරි මැදින්. නැත්තම් මම සඳරුට පන්තියේ දීලා මම ලීව් වෙන්න. සඳරු මේ ක්ලාස් එක කන්ටිනියු කරන්න. කිහිරි දණ්ඩ හරි මැදින් නූලක් එල්ලා කිහිරි දණ්ඩ හරි මැදින් නූලක් එල්ලා එම නූල අතින් අල්ලාගෙන ගෙන තමා අතින් අල්ලාගෙන ක්‍රමයෙන් ජල බඳුනක ගිල්විය. ටීචර් ඕකට බැරිද මේ අතින් අල්ලාගෙන මේ ජත් බඳුනට දැමි? එකයිනේ දරුවෝ.
මොන ලෝකයක ඉන්නවද? දෙකම එකයිනේ ඉතින්. නෑ එකපාරට ජල වතුරෙන් දැම්මම තේරෙන්නේ නෑ. දැන් විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් අහපුවාම දඩම් බඩම් ඩෝන් ගාලා ලියන එකද කරන්නේ? දෙන්න හිතනවා මට. ඉස්සත් බලන්න. ප්‍රථමව නැත්නම් ප්‍රථමව ඔහෙම ලියමු. ප්‍රථමව ජල බඳුනේ ගිලුණු ප්‍රදේශය ප්‍රථමව ජල බඳුනේ ගිලුණු කොටස කියලා දැම්මත් කමන්නේ. ප්‍රථමව ජල බඳුනේ ගිලුණු කොටස ගසේ මුල් කොටස බවත් ප්‍රථමව ජල බඳුනේ ගිලුණු කොටස ගසේ මුල් කොටස බවත් අනෙක් කොටස අග කොටස බවත් තහවුරු කෙරිනි. ප්‍රථමව ජල බඳුනේ ගිලුණු කොටස ගසේ මුල් කොටස බවත් අනෙක් කොටස අග කොටස බවත් තහවුරු කෙරිනි. ළමයි ඕගොල්ලෝ ගොඩාක් පේපර්ස් බලද්දි මට අහුවෙනවා ලියන භාෂාවෙන් ලියන ඒවා අඩු කරන්න. මේ කතන භාෂාවෙන් ලියන ඒවා අඩු කරන්න ලිඛිත භාෂාවෙන් ලියන්න හැමතිස්සෙම උත්සාහ ගන්න. ගොඩක් වෙලාවට අපි පේපර්ස් ද ටීචර්. ඔව් ඔයාලගේ ග්‍රේඩ්ස් වල ගොඩක් ඒක නම් ගොඩාක් වෙන්නේ 7 සහ 8 කියන ළමයි 9 වසරේ ළමයි එහෙම ගොඩක් කෙරෙන්නේ නැහැ. නමුත් අර 9 වසරේ අයගේ එහෙම අඩුයි ටිකක්. හරි? ඒ නිසා මේ ඔයාලා නිතරම ලියද්දි ලිඛිත භාෂාවට හුරු වෙන්න. ලියන භාෂාවට ඒවට වචන වලට ඕනේ. දැන් ඔයාලා ළඟ නැත්තේත් වචනනේ හරියට. කතා කරන භාෂාවෙන් අපි පිළිතුරු ලියලා බෑ. තේරුණාද? මම ටීචර් කල්පනා කරන්නේ අපේ ඉස්කෝලේ පේපර්ස් කොහොමද ටීචර් ගාවට එන්නේ. ඔයාලගේ ඉස්කෝලේ ගැන නෙමෙයි මම කතා කරේ. පොදුවේ ළමයි ගැන. දැන් ඔයාලගේ ඉස්කෝලෙත් එහෙමද දන්නේ නැහැ හැබැයි. ඔව්. පොදුවේ මං කියන්නේ පොදුවේ. එහෙම බැලුවත් අඩුම දෙක නෑ ගොඩක් වෙලාවට ළමයි ඔය බහුතරයක් ළමින්ගේ වෙන වැරද්දක් ඕක. ගොඩක් කතා කරන භාෂාවෙන් උත්තර ලියන්නේ. එහෙම බෑ. ලිඛිත භාෂාවකට යන්න ඕනේ. ලිඛිත භාෂාවෙන් ලියවෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කියවද්දි මේකට ඉරි ගහන්න හිතෙනවා. යටින් ඉරි ඇඳලා එක්කෝ ඒකට මොකක් හරි අඩුපාඩුවක් එක දකිද්දිම පේනවා. ඒ නිසා හැම වෙන්න බෑ. හරි. ලියලා ඉවරද? දිසුලි ටීචර් මේ දේහ රජතුමා දඩින් පිටින් ඩෝන් කියලා වන්න දෙවෙනි ප්‍රශ්නයත් දාලා දෙන්න. දැන් මම වේදේහ රජතුමා වෙවනවා ළඟට. ආක්ෂා ලියලා ඉවරද? හරි. අපේ යුනෙලි ඉන්නව නේද? වේදේහ රජතුමා එවුවත් කමන්නේ දරුපදේ ගහන්න. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නය ගැන කතා කරන්න. මොකද්ද ඊළඟට විසඳපු ප්‍රශ්නය? වැලියොත් ප්‍රශ්නය. වැලියොත් ප්‍රශ්නය. ඒක මොකක්ද? අත්‍තර කිව්වොත් වැලියොත් ඊට මම මේ පේජ් එක කියවන්න අනේ. හරි කියවන්න. වැලියොත් ප්‍රශ්නය. මේ ටීචර් පින්සිල් දෙන්නේ. බෑනේ කට වැඩි නිසා තමයි කියවන්න දුන්නේ අද. කියන්න. මීලු නුවර වේදේහ රජතුමාට නැවතත් දිනක් මහා ඖෂධ කුමරුගේ ප්‍රඥාව පිළිබඳ විමසා බැලීමට සිද්ධි උපක්‍රමයක් යොදලා දී ඒ අනුව මෙහෙතම සේවකයෙකු අත ගමට හසුනක් ඇවිය. එහි මෙසේ සඳහන් විය. රජතුමා ඔන්චිලි පැදීමට ඉතා ප්‍රිය කරයි. එතුමා පදිමින් සිටි ඔන්චිල්ලාවේ පරණි වැලි ලණුව කැඩී ගියේය. එම වැලි ලණුව වෙනුවට අලුත් වැලි ලණුව සාදා යවන්න නැතිනම් දහසක දඩයක් ගෙවීමට සිදුවේ. මෙම හසුන කියවූ ගම්වැසියෝ මහත් බියටපත් වූහ. අපි කිසිදා වැල්ලෙන් සෑදූ ලණුවක් දැක නැත. කොහු වලින් පට්ටා වලින් මිස වැලි වලින් කෙසේනම් ලණුවක් ගොතන්නද කියා ඔහු සාකච්ඡා කළහ. ඒත් ඒ රජතුමාගේ අන නිසා අත්හැරිය නොහැකිය. කුමක්තරම් දෝ සිතමින් සිටින අතර මහ ඖෂධ කුමාරයා මේට උපදේශයක් දෙති
සිතා ඔහු කුමරු වෙත ගොස් මෙම ගැටලුව සැර කර සිටිය. හරි සඳුරු මේ කාටවත් කළ හැක්කක් සඳුරු හරි මේ ටික කතා කරලිමු. මියුල නුවර වේදේහ රජතුමාට තවත් දවසක මහෞෂධගේ පාණ්ඩිත්වය එහෙම නැත්නම් ප්‍රඥාව විමසලා බලන්න උවමනා වුණා. ඒ අනුව උපක්‍රමයක් හිතුවා. රජතුමා තමන්ගේ සේවකයෙක් අතේ ගමට හසුනක් යවුවා. මොකද ළමයි හසුනක් කියන්නේ? ලිපියක්. නේ? ලියුමක්. පණිවිඩකරුවෙක් අත ලිපියක් යවුවා. ඒක රජතුමා අතපල් බොරුවන්නේ. වැලිවලින් ලනවක් ගොතන්නේ. රජතුමා ඔන්චිලි පැදීමට දැන් මම කියවන්න දෙනවද නැද්ද? හරි හරි ටීචර් කියව. රජතුමා ඔන්චිලි පැදීමට ඉතා ප්‍රිය කරයි. රජතුමා ඔන්චිලි පදින් හරි කැමතියි. එතුමා පදිමින් සිටි ඔන්චිල්ලාවේ පැරණි වැලි ලණුව කැඩී ගියේ. දැන් අර ලිපියේ තියෙන්නේ මෙහෙම. රජතුමා ඔන්චිලි පදින්න ඉතාම කැමති. රජතුමාගේ ඔන්චිල්ලාවේ පැරණි වැලි ලණුව කැඩිලා ගිහිල්ලාලු. එම වැලි ලණුව වෙනුවට අලුත් වැලි ලණුවක් සාදා එවන්න. ඒ කැඩිච්ච වැලි ලණුව වෙනුවට අලුත් වැලි ලණුවක් සාදා එවන්න කියලා රජතුමා ලිපියේ ලිව්වා. නැතිනම් දහසක දඩයක්. බැරි වුණොත් දහසක දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා කියලා කිව්වා. මෙම හසුන කිව්ව ගම්වැසියෝ මහත් බියටපත් වූහ. ගම්මු හැමෝම බය වුණා. කිසිදා වැල්ලෙන් සැදූ ලණුවක් දැක නැත. කවදාවත් වැල්ලෙන් හදපු ලණුවක් නම් දැකලා නෑ මිනිස්සු. කොහු වලින්, පට්ටා වලින් වගේ දේවල් වලින් ලණුවක් හදනවා මිසක වැලි වලින් ලණුවක් ගොතන්න බෑ. එයාලා සාකච්ඡා කළා ඒ ගැන. හැබැයි රජතුමාගේ අනක්කින්ද අහක දාන්නත් බෑ. මොකද්ද කරන්න කියලා හිත මේ ප්‍රශ්නේ අරගෙන ගියා කා ළඟටද? මහෞෂධ ළඟට. මෙය කාටවත් කළ හැක්කක් නොවේ. එහෙත් මෙම ප්‍රශ්නය මම විසඳා දෙන්නම්. කී කුමරු ඒ සඳහා කතා කිරීමේ දක්ෂකම් ඇති පුද්ගලයන් දෙතුන් දෙනෙකු අවශ්‍ය බව පැවසීය. මේක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මම මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම් කියලා මහෞෂධ කුමාරයා කිව්වා. මට ඕනේ හොඳට කතා කරන්න පුළුවන්. හොඳ කතිකත්වයක් තියෙන පුද්ගලයන් 3-4 දෙනෙක්. ප්‍රශ්නයට ඔව් ඔබ වගේ. ඒ කාලේ හිටියන වේදේ රජතුමා අරගෙන යනවා. ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ තවත් ප්‍රශ්නයකින්ම මිස වෙනත් ආකාරයකින් නොවේ යයි ඔහු පැවසීය. මහෞෂධ කිව්වා ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඕනේ තවත් ප්‍රශ්නකින්මයි. පුහුණු කළ පුද්ගලයෝ කීප දෙනෙක් රජතුමා වෙත යවන ලදී. දැන් ඔන්න හොඳට පුහුණු කරපු 3-4 දෙනෙක් රජතුමා ළඟට යවුවා. ඔහු මහෞෂධයන්ගේ උපදෙස් පරිදි රජු හමු වී ඔබතුමාගේ පරණ ඔන්චිල්ලාව සාදා තිබූ වැලි ලණුවෙන් කෑල්ලක් අපට දෙන්නයි ඉල්ලා සිටියහ. මේ 3-4 දෙනා ගිහිල්ලා රජතුමාගෙන් ඉල්ලුවා රජතුමනි ඔබතුමාගේ කැඩිච්ච වැලි ලණුව ඔන්චිල්ලා වැලි ලණුවෙන් කොටසක් අපිට දෙන්න කියලා ඉල්ලුවා. අපි ඒ ලණුව බලා කුඩා වැලි කැට යොදා සාදන ලණුවක්ද ලොකු වැලි කැට යොදා සාදන ලණුවක්ද ප්‍රමාණයෙන් කොපමණ ලොකු ලණුවක්ද කියා බලාගෙන ඒ ලණුවේ ප්‍රමාණයට ලණුවක් අඹරා දෙන්නෙමුයි ඕහු තවදුරටත් කීය. කලින් කැඩිච්ච වැලි ලණුවේ කෑල්ලක් ඉල්ලුවා. මොකටද? ලොකු වැලි කැට වලින්ද හදලා තියෙන්නේ? පොඩි වැලි කැට වලින්ද හදලා තියෙන්නේ? ප්‍රමාණය බලා ගන්න ඕනි කියලා කලින් තිබුණු වැලි ලණුවෙන් කොටසක් ඉල්ලුවා. එසේ නොමැතිව ලණුව අඹරන එක අපහසුයි. එහෙම නැතුව නම් අපිට මේ වැලි ලණුව අඹරන්න බැහැ. පරණ ලණුවෙන් වියතක පමණ මේ අතේ වියතක පමණ කොටසක් චූටි කොටසක් තිබ්බොත් ඇති කියලා කිව්වා. එහෙත් රජතුමා සතුව එවැනි වැලි යොතක් තිබුණේ නැත. නැති වැලි යොතකින් කැබැල්ලක් කෙසේ දෙන්නද? රජතුමා ළඟ එහෙම වැලි ලණුවක කෑල්ලක් තිබ්බද ළමයි? තිබ්බද? නෑ. නැති වැලි ලණුවකින් කෑල්ලක් කොහොම දෙන්නද කියලා ඇහුවා. එබැවින් තමා සතුව එවැනි ලණුවක් නැතේ රජතුමා ඔවුන්ට කී මල් ළඟ එහෙම ලණුවක් නෑ. මල් ළඟ තිබ්බනම් මං එකකින් කොටසක් දෙනවනේ. මල් ළඟ එහෙම කොටසක් නෑ කිව්වා. ඉතින් රජතුමනි එහෙම ලණුවක් ඔබතුමා ළඟ නොමැතිනම් උතුරු යවම දුම්ගම වැසියන් ලණුවක් සදන්නේ කෙසේද? එහෙනම් රජතුමනි ඔබතුමා ළඟ ඒ වැලි ලණුවක කොටසක් නැත්තම් යවම දුම්ගම මිනිස්සු කොහොමද වැලි ලණුවක් අඹරන්නේ කියලා ඇහුවා.
රජතුමා මේ ආසා සතුටටපත් විය. රජතුමාගේ කටින්ම පැන්න නේද එහෙනම්? ප්‍රශ්නෙට ප්‍රශ්නකින්ම උත්තර දෙන්න ගිහලා රජතුමාගේ ඒකම මගේ ලැප් එක පිස්සු නටනවා ටීචර්. රජතුමාගේ ඔන්ලයින් එක තියෙන වෙලාවට ලැප් එක ක්ලෝස් වුණා. වැලි ලණුවක් අඹර ගන්න ගිහින්. හරි. මේ ඒ නිසා රජතුමාගේ කටින්ම මේ ගැන අල්ලගත්තා. මෙම විසඳුම සැබෑීමට මහෞෂධ පඬිතයන් Taman මෙහෙ වූ බව ගම්වැසියෝ දැන්වූහ. ගම්වැසියෝ කිව්වා අපිව මෙතෙන්ට එව්වේ මහෞෂධ. එයින් රජතුමා අතිශය සතුටටපත් වූයේ කුමරුගේ ප්‍රඥා මහිමය දැකීමෙනි. මහෞෂධ පඬිතයන්ගේ ප්‍රඥාව පරීක්ෂා කිරීම සඳහා වේදේහ රජතුමා බොහෝ අවස්ථාවල නොයෙක් ගැටලු ඉදිරිපත් කළේය. ඒ සෑම ගැටලුවක්ම ඉතාම දක්ෂ ආකාරයට විසඳීමට මහෞෂධ පඬිතුයෝ සමත් වූහ. එවැනි ප්‍රශ්න රැසක් මහෞෂධයන් විසින් විසඳන ලද ආකාරය උම්මග්ග ජාතකයේ සඳහන් වේ. අපටත් මහෞෂධ පඬිතයන්ට මෙන්ම සමාජයේ ජීවත් වන විට නොයෙක් ගැටලු ඇති වේ. එම අවස්ථාවල අපි ඉතා බුද්ධිමත්ව වගකීමෙන් යුතුව ඒවට මුහුණ දිය යුතු වෙමු. ගැටලුවක් පැමිණි විට කලබල වූහොත් සසල වුණොත් එම ගැටලුවට සාර්ථක ලෙස මුහුණ දීමට නොහැකිය. ඉවසීමෙන් හා විමසිලිමත් බවින් යුතු වූහොත් ගැටලුවේ ස්වභාවයත් විසඳුමත් හඳුනා ගැනීමට අපට හැකිවනු ඇත. හරි. හොඳයි. මේ පාඩමේ අපිට මේ පාඩමින් කියන්නේ මොකද්ද? මේ පාඩමින් අපිට දෙන ආදර්ශය මොකද්ද? මොකද්ද බිනයෝ? ප්‍රඥාවන්ත බව. ප්‍රඥාවන්ත බව. right. ප්‍රශ්නාංක 6. මහෞෂධ කුමරු වැලියොත් ප්‍රශ්නය විසඳූ ආකාරය ලියන්න. ප්‍රශ්නාංක 6. වැලියොත් ප්‍රශ්නය කොහොමද විසඳුවේ කියලා. කතා කිරීමට දක්ෂ කතා කිරීමට දක්ෂ පුද්ගලයින් කීප දෙනෙකු සොයා ඔවුන් කතා කිරීමට දක්ෂ පුද්ගලයන් කීප දෙනෙකු සොයා ඔවුන් රජු වෙත යවා රජුගෙන් වැලි ලණුවේ කොටසක් ඉල්ලීය. නමුත් රජු සතුව එවැනි වැලි ලණුවක් නොතිබූ බවත්
ප්‍රකාශ කළේය. නමුත් රජසතුව එවැනි වැලිරණුවක් නොතිබූ බවත් ප්‍රකාශ කළේය. right එතනින් එහාට right 7 උම්මග්ග ජාතකයේ තුලින් ඔබේ ජීවිතයට ලබාගත හැකි ආදර්ශ 4ක් ලියන්නලු. මොනවාද ආදර්ශ? ප්‍රඥාවන්ත බව. ඔව් අපි ලියමු පළවෙනි මේක අනිවාර්යයෙන්ම ප්‍රඥාවන්ත බව. ප්‍රඥාවන්ත බව. තව වගකීමෙන් යුතුව වගකීමක් ගත්තා. වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම. වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම. තව මොකද්ද විනයෝ? ඔව් රයිට් ඒකත් හරි. තැනට සුදුසු නුවණ ප්‍රඥාවන්තකමයි මේකයි කියන්නේ දෙකක්. තැනට සුදුසු නුවණ යෙදීම. තව සාමූහිකව තනියෙම හැම දෙයකටම මුහුණ දුන්නේ සාමූහිකව ක්‍රියා කිරීම. අනික අයත් එක්ක සාමූහිකව මේ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. සාමූහිකව ක්‍රියා කිරීම. ටීචර් yes කියන්න. මේ ටීචර් ගාව මහා ඖෂධයේ මේ නම්බරේ දීලා. මං ගාව තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ මහ ඖෂධයේ නම්බර එක. නෑ ටීචර් මේක ගෙදර පොඩි ප්‍රශ්න වගේ තියෙනවා ටික. මම ළඟදිම හොයලා දෙන්නම් මහ ඖෂධයේ නම්බර එක පොඩ්ඩක් ඉන්නකෝ. ඊට මේක ලං වුණාම ළඟදිම මහ ඖෂධව මේ සුහදශීලීව හඳුන්වලා දෙන්න. පොඩ්ඩක් අම්මට කතා කරන්න කියනකෝ මම අම්මට මහ ඖෂධයේ නම්බර එක එවන්න. පුතාගේ තියෙන ප්‍රගතිය ඔක්කොම ගැන කියලා. ටීචර් ප්‍රගතිය ඕනේ බලන්නවා. ඔව් තියෙයි. අපි සෙකන්ඩ් ටර්ම් එකේ බලමුකෝ. අන්න ටීචර් මම සෙකන්ඩ් ටර්ම් එකේ ගන්න. අම්මේ. ටීචර් කතා කරා. ටීචර් කතා කරා. නෑ අම්මට මම පෞද්ගලිකව කතා කරන්න පුතා ගැන. හරි? ඕනේ නෑ ටීචර්. නෑ මම කතා කරන්න. මේ හරි. ළමයි තේරුණාද දැන් මේ පාඩම? පැහැදිලිද? ගැටලුවක් තියෙනවද? හරි සෙනුල යනුලි දිමන්දි ඕකේ හරි අපි අද හරි මම නෑ දැන් යා කියන මට මහ ඖෂධගේ නම්බර එක හොයලා එවන්නලු මං කිව්වා මං අම්මට මහ ඖෂධගේ නම්බර එක හොයලා දරුවාගේ ප්‍රගතියත් එක්ක කියන්නම් කියලා හරි මට කියන්න ළමයි අහන්න හැමෝම පාඩමට අපි අද මේ කතා කරේ මොන ජාතක කතාවද? 550 ජාතක කතාව? උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකය ඇතුළත් වෙන්නේ කොයි ග්‍රන්ථය තුලද? මේ මොක 550 ජාතක පොත. කුද්දකනිකායේ. අයියෝ කෑ ගහන නේද ඉන්නකො සඳුරු පොඩ්ඩක්. කුද්දකනිකායේනේ 550 ජාතක පොත තුල. හරි? ඊළඟට මේ 550 ජාතක පොතේ ඇතුළත් කතා ගණන කීයද? 547යි. හරි? ඊළඟට මොන යුගයේදීද මේ 550 ජාතක පොත ලියවිලා තියෙන්නේ? කුරුණෑගල යුගයේ.
කුරුණෑගල සාහිත්‍ය කුරුණෑගල යුගයට කලින් මේ දේවානම්පියතිස්ස යුගයේ යුද්ධ කාලේ ආපු පොත කුරුණෑගල යුගයේදී 505 ජාතක පොත ලෙස පරිණාමය වුණා. ඔව් නිශ්චිතවම පුතේ අපිට පෙර යුගයන් වල කොහොමත් අපි දන්නවා ගම්පොළ ඊට පස්සේ තව ලෝකයේ ආලතිබ දිගම උත්තරේ. අනුරාධපුර පොළොන්නරු කියන යුගයන් පහු කරගෙන අපි කුරුණෑගල යුගයට එන්නේ. ඒ යුග අපිට ලියන්න බෑ. හොඳේ. ඒ යුගයන් වලදී ඛණ්ඩණය වෙලා එක එක කර්තෘවරුන්ගෙන් සංස්කරණය වෙලා ආපු ග්‍රන්ථය නිශ්චිතවම සම්පාදනය වුණේ කුරුණෑගල යුගය. නිසා කවුරු හරි විභාගයට හොත් අනිවාර්යෙන් ලියන්න ඕන මොන යුගයේද? කුරුණෑගල සාහිත්‍ය යුගය. පැහැදිලිද? හරි. ත්‍රිපිටකය මොනවද? ත්‍රිපිටකය? මොකක්ද ටීචර්? මොකක්ද? සූත්‍ර සූත්‍ර පිටකය, පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන ත්‍රිපිටකය මතක තියෙන්න ඕනි. හරි. හොඳයි. යාකරන පිළිතුරක් ප්‍රශ්නයක් තියෙනවා. ගැළපෙන පිළිතුර නිකායවල ටික. ඒ ටික නම් මතක තියෙනවනේ. හරි. මට ප්‍රශ්නාංක 2 කරලා දෙන්න ඉක්මනට. ගැළපෙන පිළිතුර තෝරා යා කරන්න. ඉක්මනට විනාඩි 5යි දෙන්නේ. ගැළපෙන පිළිතුර තෝරා යා කරන්න. ප්‍රශ්න 10ක් තියෙනවා. දිදුල මට මුල් රෙකෝඩින්ග්ස් බලලා නෝට් ටික එවලා තියන්න ඕනේ. හරි? දෙකක් එවුවද? හරි මම දැක්කා. ඊටු ටිකත් බලලා එවන්න ඕනේ. පස්සේ යා කරන කීවරද හැමෝම? අයියෝ නෑ ටීචර්. තාපයක් කොහොමද? හරි බිනෙව් ඕකේ. පොඩේ ඉන්නේ. අනේ චූට්ටා. විහිණි ඉරි ගහනවද? දිසුලි ඔව් ටීචර්. ඉවරද ප්‍රශ්නාංක 2 යා කරන එක? නෑ ටීචර් පොඩ්ඩක් ඉන්න. අන්තිම එක යා කරන්නේ. ආරොන්‍යා ආක්ෂා ටීචර්ට වහිනවද? ඔය පැත්තට. ඉවරයි ටීචර්. ඉවරයි. රයිට්. යෙනුලි අනේ ටීචර් තා දෙකයි. මට අලුත් ළමයින්ගෙන් අහන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ ළඟ PDF එක නැති නිසා. ඉවරයි. හරි. හැමෝම හරිද? හරිනේ නෙතුප? හරිද නෙතුප? ඔව් හරි. ගැළපෙන පිළිතුර තෝරා යා කරන්න. මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළ කාලය. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස. වර්ෂ කියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ නෙමේ పూర్ව ක්‍රීපු කියලා හදාගන්න. ක්‍රිස්තු పూర్ව. ව කපන්න. పూర్ව ක්‍රිස්තු పూర్ව 3 වෙනි සියවස. බුද්ධ වචනේ සඳහා ලියන ලද අට කතාව.
මේ අට කතා. අට කතා. මියුළු නුවර පාලකයා. වේදේහ රාජු. වේදේහ රජු. ප්‍රඥා පාරමිතාවට උදාහරණයකි. මොකද්ද ජාතකය? උම්මක ජාතකය. ඔව්. ප්‍රඥා පාරමිතාවට උදාහරණය උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ කතානායක කවුද කතානායක? මහෞෂධ කුමරු. මහෞෂධ කුමරුගේ මව්පියන් කවුද? කෝ මේ සිරිවර්ධන හා සුමන. සිරිවර්ධන හා සුමනා. පිළිතුරු අංක H. මහෞෂධ කුමරුගේ ගම නැගෙනහිර යවමැදුම් ගම. යවමැදුම් ගම කියලා විතරයි නේ තියෙන්නේ ඊ එකේ. නෑ ටීචර් යට තියෙනවා අයි නැගෙනහිර යවමැදුම් ගම. නෑ ඒක නෙමෙයි. හරි නෑ. මෙතන මේ ප්‍රශ්නේ ඒක වෙන එකකට එන්නේ. මහෞෂධ කුමරුගේ ගම යවමැදුම් ගම. හරි? ගම කොටස විතරයි හිතෙන් එන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ දණ්ඩක ප්‍රශ්නේ යොමු කළේ දණ්ඩක ප්‍රශ්නේ යොමු කළේ කොයි ගමටද? නැගෙනහිර යවමැදුම් ගමට. ආන් එතෙන්ටයි එන්න ඕනේ නැගෙනහිර යවමැදුම් ගම. දණ්ඩක ප්‍රශ්නේ යොමු කළේ කොයි පැත්තටද? නැගෙනහිර පැත්තේ තිබ්බ යවමැදුම් ගමට. ආන් දැන් තේරෙනවද එතන වෙනස? හරි? වැලියුත් ප්‍රශ්නේ යොමු කළේ උතුරු යවමැදුම් ගමට. නැගෙනහිරයි උතුරටයි යවමැදුම් ගම් බෙදලා තිබුණේ. එතකොට උතුරු යවමැදුම් ගමට තමයි වැලියුත් ප්‍රශ්නේ යොමු කළේ. පැහැදිලිද ඒක? ජාතක පාළිය ලියුනේ කොයි නිකායටද අයිති වෙන්නේ? කුද්දක නිකාය. ඔන්න ඔහොමයි වෙනස් වෙන්න ඕනේ. හරි? පටලව ගන්න නැතුව ඒ ටික ඉරි යා කරගන්න ඕනේ. හරිද හැමෝගෙම 10ම? නෑ. හරි? රයිට්. බිනේව් 10ම හරිද? හරි. යනුලි වැරදි 10ම හරිද? හරි. රයිට්. අපි ඊළඟ දවසේදී ඊළඟ පාඩම සාකච්ඡා කරමු. එකමුතුව දිවි ගෙවමු කියන පාඩම. රයිට්. හොඳයි. එහෙනම් ටීචර් අදට මෙතනින් පන්ති අවසන් කරනවා. අලුත් ළමයි ඉන්නවා. එයාලගේ PDF හදාගෙන ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් ටීචර් පන්ති අවසන් කරනවා හැමෝටම. ආයිබෝවන් පුතේ. තෙරුවන් සරණයි. අයිබෝවන් ටීචර්. තෙරුවන් සරණයි පුතාලට.